දවසක් දා බල්ලෙක් හොරා කෑවා ගෙදරක. ගෙහිමියා මොකද්ද කළේ? බල්ලා අල්ලගෙන දෙන්නම් උඹට හොඳ දඬුවමක් කියලා වල්ගේ මුලින්ම කැපුවා. දැන් බල්ලා එළියට බැස්සා පැනලා දිව්වා. දැන් ඌට හරි ප්‍රශ්නයක් වල්ගේ නැතුව එළියට යන්න බෑ. අනිත් බල්ලන්ගෙන් නොයෙක් විදිය අපහාස උපහාස. හැංගිලා හිටිය සති ගානක්. තුවාලේ සනීපයි. ඒ වුණාට දැන් වල්ගේ නැතිවීමේ ලැජ්ජාවට මොකද්ද කරන්නේ? ඌ ඉන්න ගමන් තියරියක් හැදුවා, දර්ශනයක් හැදුවා. වල්ගේ නැති බල්ලා එළියට ගියා. බලු සමාජයේදී අනිත් බල්ලෝ කෑ ගහන්නයි ගුයි කියන්නයි ගත්තා. මේ බල්ලා මොකද්ද කළේ? ඒ නවත්තපල්ලා ඔය කෑ ගහිල්ල. උඹලා දන්නවද මේ වල්ගේ තියෙන විපාකය? වල්ගේ තියෙන ආදීනව. බලාපල්ලා කිලෝ එකක් විතර මේක බරයි. යන තැන පැටලෙන්නත් පුළුවන් කටු ගාල් ලස්සේ. එපමණකුත් නෙවෙයිනේ. එක එක දැක්කහම ඕක වනන්නත් ඕක. ඕක අස්සේ ගහගෙන බය බිහිද වෙච්ච වෙලාවට හීන දීන වෙන්නත් ඕන. ඔය මොකක්වත් නැහැ. බලපන් මේ ඔක්කොම ආදීනව දැකලා තමයි මේ වල්ගේ මම කපාගත්තේ. දැන් මම හරි නිදහස්. මේක මගේ නිදහස. හරිම පහසුයි සැහැල්ලුයි. උඹලට තේරෙන්නේ නැද්ද මේ ඇත්ත? මෙහෙම කිව්වහම සමහර බල්ලෝ හිතුව ඇත්ත තමයි කාරණේ කියලා උනුත් වල්ග කපාගත්තා. කපාගත්තට පස්සේ තමයි තේරුනේ වල්ගය කපාගත්ත එකේ මෝඩකම. දැන් වල්ගේ ආයෙ ලියලන්නේ නැහැ. මේක තමයි වත්මන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය විසින් ඉදිරිපත් කළා තියෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ පරමාර්ථය. දරුවන්ගේ නිදහස වෙනුවෙන් කියලා දරුවන්ට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා ඒ මුවාවෙන් ඉදිරිපත් කරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය මෙන්න බලන්න. 308 වෙනි වගන්තියට ඉදිරිපත් කරන සංශෝධනය. දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතුව ශාරීරික බලය භාවිතා කරනු ලබන යම් ක්‍රියාවක් සිදු කරන හෝ කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතුව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේය. එතකොට ශාරීරික දඬුවම් කියන සිංහල පදයේ අර්ථයක් වෙනස් කළා මෙතන. ශාරීරික දඬුවම් කියන්නේ ශාරීරික දඬුවම්නේ. දැන් මේක අවවාදයක් දුන්නත්, අවම ප්‍රමාණයෙන් අවවාදයක් දුන්නත් දරුවාගේ හිත නරක වෙන තත්වයක් තිබුණොත් එහෙම ඒක ශාරීරික දඬුවමක් හැටියට වැරදි ලෙස නිර්වචනය කරනවා භාෂාවේ අර්ථයක් වෙනස් කළා. යම් විදියකින් ළමයෙකුගේ අපහසුතාවයකට පත් වෙන අවවාදයක් දුන්නත් ඒ දෙමාපියන්ට ඒ ගුරුවරුන්ට වැරදිකාරයන් හැටියට දඬුවම් නියම කරනු ලැබිය හැකියි. ඒ දඬුවම මොකද්ද? මාස 6ක් නොඉක්මවන්නා වූ කාලයකට බන්ධනාගාරගත කිරීම හෝ රුපියල් ලක්ෂයක් දක්වා දඩයක් නියම කිරීම. එතකොට මේ නීතිය යටතේ දරුවාගේ හිත නරක වේයයි කියා හිතන ඕනෑම දෙයක් ඒ පිළිබඳ තීරණය දෙන්නේ කවුරුවත් නෙවෙයි දරුවා. දැන් අම්මා නියම කළොත් දරුවෝ නැගිටපන් දැන් එළි වෙලා සූදානම් යම් ඉස්කෝලේ යන්න කියලා කිව්වොත් ළමයාට පුළුවනි අම්මමට හිංසා කරනවායි කියන්න. අම්මා ශාරීරික දණ්ඩනයක් කළා වෙනවා. රාට කාලා නිදාගනින් පුතේ, රැට කන්න නැතුව නිදාගන්න එපා කියලා කිව්වත් අම්මට දඬුවම් ලැබිය හැකි දරුවාගේ නිගමනය පරිදි. ගුරුවරුන්ට පුළුවන් කමක් නැහැ අභ්‍යාස කරන්නයි කියලා දඬුවම් නෙවෙයි සාමාන්‍ය අවවාදයක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ මේ යටතේ. දරුවාගේ හිත නරක වෙයි. විශේෂයෙන්ම අපට මේක බලපානවා පිරිවෙන් අංශේ. මේ රටේ 840ක් පමණ වන පිරිවෙන් ආයතනවල ශිෂ්‍යයන් හදා වඩා ගැනීමේ විනයානුකූලව සකස් කර ගැනීමේ බරපතල ප්‍රශ්නයක් පරිවේනාචාර්යවරුන්ට, පරිවේනාධිපති හිමිවරුන්ට, නායක හාමුදුරුවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා.
මේ ක්‍රමයේ යටතේ නොවරදවාම දරු සම්පත යන්න දරු විපතක් බවට පත් වෙනවා. දරුවෝ හදලා අම්මලා තාත්තලාට හිරගෙවල් වල යන්න අවස්ථාව දෙනවා පමණක් නෙවෙයි ගුරුවරුන්ට සිද්ධ වෙනවා හිරගෙවල් වලට යන්න. එහෙම නැත්නම් දඩ ගෙවන්න දරුවන්ගේ විනය හදන්න ගිහිල්ලා. මොකද්ද වෙන්නේ ඉන් ඉදිරියට? දරුවන්ගේ කොලාහල ආරවුල් විසඳන්න කිසිම ගුරුවරයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පොලිසියටයි බාර වෙන්නේ. හැම පාසලකම පොලිස් පෝස්ට් එකක් පවත්වාගෙන යන්න වේවි. මේ ආකාරයෙන් විග්‍රහ කරලා බැලුවට පස්සේ අපරදිග රටවල් වල වල්ගේ කපාගත්ත සුනකයින්ගේ උපදේශ පරිදි තමයි අපට මේ නීති හඳුන්වා දෙන්න යන්නේ. වත්මන් අධ්‍යාපන අමාත්‍යවරේ නියෝජනය කරන්නේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරය නියෝජනය කරන්නේ අර වල්ගේ කපාගත්ත බටහිර සුනකයන්ගේ උපදේශ මිස මේවා අපේ සංස්කෘතියට අපේ සම්ප්‍රදායට අපේ ක්‍රමවේදයන්ට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. මේ තත්ත්වයේ යටතේ ධර්ම විනය ප්‍රතික්ෂේප වෙනවා අපේ ආයතනවලදී. ඒ නිසා මේ සම්බන්ධයෙන් සමස්ත ජාතියම දැනුවත් විය යුතුයි. අපි අහනවා මේ වගේ ප්‍රශ්නවලදී රජයට ඉතාමත් ආසන්නව උපදෙස් දෙන ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේලා මොකද කියන්නේ මේ ගැන? ජාතික භික්ෂු පෙරමුණ කියන්නේ රජයට සම්බන්ධව ඉන්න භික්ෂුන් වහන්සේලා. අපි හිතනවා ඒ භික්ෂු පෙරමුණක් නේ. ඒතර භික්ෂු පෙරමුණක් නම් භික්ෂුත්වයේ අංක 1, විනය අංක 1, ධර්මයේ අංක 1, ශාසනික ප්‍රතිපදාව අංක 1. මේ සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ මේ ආණ්ඩුවට කියලා දෙන්නේ නැද්ද මේකේ තියෙන ප්‍රතිවිපාක? අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා මේ සම්බන්ධයෙන් පෙරට ආයුතුයි. මහානායක මාහිමියන් වහන්සේලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට උපදෙස් දිය යුතුයි. අගමැතිනිය අපේකම අපේ ශිෂ්ටත්වය අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැත්තම් මුළු රටම විශ්වාසයේ තියලා තියෙන්නේ වෙන කවුරුවක් ගැන නෙවෙයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. ඇයි ජනාධිපතිවරයාට අපේ මහානායක මාහිමියන් වහන්සේලා මේක ඇත්ත පහදලා දෙන්නේ නැත්තේ? මේ නීතිය සම්මත වුණොත් මේ රටේ අනාගත පරපුර අනාතයි. අනාගත පරපුර වල්මත් කරවන ගුරුවරුන් සිරපත් ලබා දෙන ගුරුවරුන්ට සිරපත් ලබා දෙන එහෙම නැත්නම් දඬුවම් ලබා දෙන වල්බූරු නිදහසක් නිර්මාණය කළා වෙනවා. ඒ නිසා සදාචාර ගරුක විනය ගරුක යහපත් අනාගත පරපුරක් බිහි කිරීමේ යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අපි හැමදෙනාම මේට ඒකාන්තයෙන් විරුද්ධ විය යුතුයි. අගමැතිනිය කියනවා මේක මේ පාසල් ගුරුවරුන් සහ පාසල් දරුවන් ඉලක්ක කරගෙන ගෙනාපු නීතියක් නෙමෙයි කියලා. ඇත්ත තමයි. පාසල් දරුවෝ විතරක් නෙමෙයි ළමා නිවාසවල දරුවෝ පිරිවෙන් වල ඉන්න සාමණේරයන් වහන්සේලා මේ ඔක්කොම අයිති. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සෑම ළමයෙකුටම මේක අයිති. ඒ නිසා සෑම ළමයෙකුගේම භාරකරුවන්ට සිද්ධ වෙනවා ළමයින් යටතේ කටයුතු කරන්න. ඒ නිසා මේ අශීලාචාර නීතිය අනාගත පරපුර වල්මත් කරවන නීතිය වහාම නැවතිය යුතුයි. තවමත් ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරවමු පනත ඉල්ලා අස්කරගෙන නැහැ. ඒ නිසා අපට සැකයි මේක හෙමින් පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර කියවලා මේක සම්මත කරගන්නයි මේ යන්නේ කියන සැකය අපට තියෙනවා. වහාම මේ සම්බන්ධයෙන් ශාසනික වශයෙන් ජාතික වශයෙන් වගකිය යුතු හැමදෙනාම ඉදිරිපත් විය යුතුයි. මේ දුර්දාන්ත පනත පරාජය කළ යුතුයි. ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම පඬිතුමා ජනතාවගේ මතයක් තියෙනවා මේ නව අලුත් ඡන්ද තරුණයන්ගේ අලුත් ඡන්දේ ලබා ගැනීම එක උපරවැඩියක් දෝ කියලා සැකයක් තියෙනවා කියලා. ඒ වගේ චෝදනාවක් තියෙනවා. මේ අනාගත පරපුරේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ කියලා. දැන් අවුරුදු 5කට පස්සේ එන මහමැතිවරණවලදී ජනාධිපතිවරණවලදී මේ තරුණයෝ බොහොම කැමැත්තෙන් අපට ඡන්දේ දෙයි කියන අදහසකුත් ඇතැම් විට සිත්වල පළපදියම් කරගෙන ඇති. ඒ කියන්නේ තරුණයන්ට ඕන විදිහේ ජීවත් වෙන. එතකොට ඡන්ද අයිතිය හිමිවන කාලය වෙනකොට මේ තරුණයෝ බොහොම නිදහස්ව Tamanට ඡන්දේ දෙයි කියලා හිතාගෙනත් ඇති. ඒ සිතුවිල්ල මුලාවක් විතරයි, සිහිනයක් පමණයි.
කවදාවත් රටක් ගැන හිතන අනාගත පරපුරක් මේ යටතේ බිහි වෙන්නේ නැහැ. හොඳයි. එහෙම යෙදුනත් මේක දරුවන් අනාගත පරපුර වැරදි මගට යොමු කරන අයහපත් අධාර්මික පෙළඹවීමක් වෙනවා. ඒ වගේ පටු පරමාර්ථ යටතේ ක්‍රියා කරනවා නම් ඒක ජාතිය අවාසනාවක්. ඒ දේ කරන්න එපා කියලා අපි පාලක පින්වතුන්ට කරුණාවෙන් මතක් කරනවා. මේකම අපි ආන්දරේ දැන් සමහර විට මේක තරුණයන්ගේ අරගලයක් තමයි පෞගේ කාලේ තිබුණේ. දැන් මේක වැඩිහිටියන්ගේ අරගලයක් වෙයිද මේක කොහොම හරි සම්මත කරගත්තොත් පාර්ලිමේන්තුවේ. සත්‍ය වශයෙන්ම සත්‍ය වශයෙන්ම ඒක මහා පරිමාණ අරගලයකට මූලික හේතුවක් වෙනවා. වැඩිහිටියෝ පමණක් නෙවෙයි තරුණයන්ගේ තමන්ගේ අනාගතය ගැන හිතන තරුණ පිරිසත් නෝරදවා මේකට විරුද්ධ වෙනවා. මේක වයස් ભેදයක් නැහැ. රට ගැන හිතන සියලුම දෙනාට ගිහි පැවිදි සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු මේ හැම දෙනාටම පොදු ප්‍රශ්නයක්. ඒ නිසා මේට විරුද්ධව ඒකාන්ත වශයෙන්ම අරගල ඇති වෙන එක වළක්වන්නත් බෑ. මේ පමණකුත් නෙවෙයි තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි අද වැඩිපුර අවධානය යොමු කරන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ ජනතා විරෝධී මහා රැල්ලකට එක ප්‍රධාන හේතුවක් බවට පත් වෙන බව පමණක් අපි අවධාරණයෙන් වත්මන් බලධාරීන්ට මතක් කරනවා. අපි අන්තිමට මේ කාරණා මේ ඇති පාර්ලිමේන්තුවේ මේවට වැඩිම හඳා ගන්නම විපක්ෂයේ සහානේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අනිකුත් පක්ෂය. තුන් මේ වෙලාවේ කම්බිජන බෙල්ල වේ සත්‍යජාති පක්ෂය එකතු වෙන හදනවා බලය උපය ගැනීම සඳහා. ඒ සම්බන්ධ ඔව් අපිට පේනවා විපක්ෂයේ අතිශයින්ම අසරණ අඩියකට පත් වී සිටින ආකාරය. ඔවුන් තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේ දේශපාලන පක්ෂවල පැවැත්ම සඳහා අරගලයක යෙදෙනවා. දැන් ඒ කවුරුත් එකතු වෙනවා. වැඩිපුරම යොමු වෙලා තියෙන තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන්. රටට සිදුවන මෙවන් විපත් සම්බන්ධයෙන් විපක්ෂය හඬක් නගන්නේ නැත්තේ ඇයි? පාර්ලිමේන්තුවේදී ඔවුන්ට තියෙන බල සීමාව යටතේ මේකට විරුද්ධව හඬ නැගිය යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. විපක්ෂයත් රටේ වගකීම් හම්බ වෙලා මේකේ තියෙන ආදීනව පැහැදිලි කළ යුතුයි. දැන් එක්සත් ජාතික පක්ෂය පොදු පෙරමුණ සමගි ජන බලවේගය ඇතුළු කොට ඇති මේ පක්ෂවල නායකයෝ තමන්ගේ පැවැත්ම පිළිබඳව අරගලයක යෙදෙන එක සාධාරණයි. ඒකට කමක් නැහැ. නමුත් රටේ පැවැත්ම සම්බන්ධයෙන් සමස්ත ජනතාවගේ විශේෂයෙන්ම අනාගත පරපුරේ පැවැත්ම සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියා කළ යුතුයි. මේ දුර්දාන්ත පනත එක හෙලාම ප්‍රතික්ෂේප කිරීමේ සටන පාර්ලිමේන්තුවේ ඇතුළේදීත් පිටදීත් විපක්ෂය ක්‍රියාත්මක විය යුතුයි. අපි බොහොම කනගාටු වෙනවා විපක්ෂය ඒ වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන්.